පිවිසිය හැකි ගම්මානයක් මද ඈතින් පිහිටා තිබුණා. මේ ප්‍රදේශය නිවන සොයා වීරිය වඩන අයෙකුට සුදුසුම වාසස්ථානයක් බව බෝසතාණන් වහන්සේට වැටහුණා. මහබෝසතාණන් වහන්සේ එකල දඹදිව විමුක්තිය පිණිස ප්‍රකට වී තිබූ සිරුරට දුක් දීමේ ක්‍රමවේදය පුරුදු කරන්නට පටන් ගත්තා. දිවෙන් උඩුතල්ල තද කරගෙන දත්වලින් දත් ගඩාගෙන අකුසල් බැහැර කිරීමට දැඩි අධිෂ්ඨානයකින් වීර්යය කළා. එවිට මුළු සිරුරින්ම දහඩිය ගලාගෙන ගියා. තද හිසරදය ඇති වුණා. ඉන්පසුව මාරාන්තික දුක් ගෙන දෙන අප්‍රාණික ධානය වඩන්නට පටන් ගත්තා. පිළිවෙලින් නාසයෙන් කටින් කන්වලින් වාදය ඇතුළු වන පිටවන එකත් නතර කළා. සිරුරට අප්‍රමාණ දුක් දුන්නා. උන්වහන්සේ මහා වැස්සේ පවා අප්‍රමාණ වීර්යය කළා. ඉන්පසුව බෝසතාණන් වහන්සේ ආහාර ගැනීම ක්‍රමයෙන් අඩු කළා. අවසානයේදී සම්පූර්ණයෙන්ම ආහාර පාන ගැනීම නවත්වන්නට තීරණය කළා. එවිට දෙවිවරුන් මෙසේ පැවසුවා. ඔබ වහන්සේ ආහාර පාන නතර කළොත් අපි රෝමකූප වලින් දිව්‍ය ඕජස් ඇතුළු කරනවා. එවිට මහ බෝසතාණන් වහන්සේ මෙසේ කල්පනා කළා.